සුබ දවසක්. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයා මේ මල හදනවා දැකලා නැහැ. ඉතින් අන්න ඒ දැකලා නැති මල තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මේ මලක තියෙනවා පෙති පහක්. ඒ පෙති පහින් මම ඔයාලට දැන් පෙත්තක් හදන්න කියලා දෙන්නම්. මේක පොඩ්ඩක් ගොතන ක්‍රමයක්. ඉතින් ඒක අපහසු නෑ. ඔයා බලා ගන්න හරියට කොහොමද ඒක කරන්නේ කියලා ඉස්සෙල්ලාම කරන්නේ. මලේ පෙත්තේ හැඩය හදාගන්න එක ඔයා මෙන්න මෙහිම. මෙන්න මේ විදිහට වරවුමක් අරගන්න. මේ විදිහට. ඊට පස්සේ ආ මෙන්න මෙතන පොඩි කෑල්ලක් ඉතුරු කරගෙන මේක එක වටයක් කරකවලා මේ පෙත්තේ මේ පැත්තට රංගින්න. ඊට පස්සේ මේ පෙත්තේ මම මේක පල්ලෙහාට පිටනවා. මේ පෙත්තේ මෙන්න මෙතනින් මෙන්න මේ හැඩය ඔයා මේ පෙත්තේ හදාගන්න ඕනේ. මේ හැඩය හදාගන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ මේක උඩින් පොඩ්ඩක් මෙන්න මෙහෙම තද කරන්න කියන්නේ. ඔයාලට පේන මේටි මම මෙන්න මේ විදිහට පෙත්තේ හැඩය එන්න ඕන. මේ ඊට පස්සේ කරන්න ඕනේ මේක. ඔයාලට දැන් මෙතන දිගට ඉතුරු වෙලා තියෙන පයිප් ක්ලීන් එක මේ පෙත්ත මෙන්න මේ විදිහට ගන්න. මෙතනින් ඔයා මේ පයිප් ක්ලීන් එක මේක ඇතුලින් දාලා මෙහෙම කරකවලා අරගන්න. ඊට පස්සේ ඔයාලට උඩින් මේක ඉන්නේ. මෙතනදී ඔයා මේක හොඳට තද කරන්න. තද කරලා ඊට පස්සේ ඔයා කරන්න මේ කැල මේක එකපාරක් මෙහෙම කරකවන්න. කරකවලා ආපහු මේ පෙත්ත උඩට අරන් ගිහිල්ලා මේක මෙතනදී මෙහෙම තද කරන්න. මේ විදිහට. මට මෙතන පයිප් ක්ලීන් එක ඉවර නිසා මම මෙතනට තව පයිප් ක්ලීන් එකක් එකතු කරනවා. මෙන්න මේ විදිහට. ආපහු මේක අමාරු නැහැ. ඊට පස්සේ ආපහු මේ විදිහට අරගෙන ඔයාලට පේනවා ඇති. ඔයා මෙන්න මෙහෙම දාද්දි මෙතනදී මේ කම්බියක් මේක තියෙන. ඉතින් අපි එකපාරම ගද්දි මේක මේ විදිහට වෙන්නේ නිසා ඔයා පොඩ්ඩක් මෙහෙම නවලා එක හදලා දෙන්න ඕනේ. ඊට පස්සේ ආපහු මේක එකට තවම කරකවලා මේ පිටිපස්සෙන් අරන් මෙතන ඔයා මතක ඇතිව අතින් චුට්ටක් තද කරගන්න ඕනේ. ආපහු මම ඉතුරු කරගන්න කිව්ව කෑල්ලෙන් තමයි මේක පටලව ගන්න. ඔයා මතක තියාගන්න මෙන්න මෙතන අපිට පොඩ්ඩක් දිගට තියෙන්න ඕනේ. ඒ නිසා අපි ඒක එතනදී දිගට තියෙන විදිහට ඒක තියෙන නම්බර කරකවගෙන මෙතනදී ආපහු ඔයාලට පේනවා ඇති මම මේ ගොතන විදිහ. මේ විදිහට අතලින් දෙන්න. ආපහු මේක අරන් ඉන්න. පස්සේ අනික මෙතනින් මේ විදිහට අතින් තද කරලා මේක පිට හදා ගන්න ඕනේ. මේ විදිහට ඔයා රෝස පාට නැත්නම් රතු පාට. ඔයාට මම හිතන්නේ රතු පාට ගත්තොත් මේකට ගැලපෙනවා මේ විදිහට. රතු පාට ඔයාලට මෙතනදී රෝස පාට වෙන්න තියෙන්නේ. මේ විදිහට ඔයා රතු පාට පෙති 4ක් සහ සුදු පාට එක පෙත්තක් ඕන වෙනවා. මේ සුදු පාට පෙත්ත අපි කලර් කරන්න ඕනේ. ඔයාලා මේ මලම හදා යද්දි මතක් වෙයි මොකද්ද මේ මල කියලා. ඊට පස්සේ මෙන්න මේ සුදු පාට පෙත්ත අරගෙන අපි මේක කලර් කරන්නේ. මම මේකට ගන්නේ මෙන්න මේ පැස්ටල් එක. ඇට්ලස් එකේ කමර්ෂල් එකක් නෙමෙයි. මම පාවිච්චි කරන එක මෙන්න මේ ඇට්ලස් එක. ඔයා ඕන පැස්ටල් එකක් ගන්න. මේක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේක කරන්න ඕන. ඔයා දැන් රතු පාටින් මේක මල වටේටම ගා ගන්න ඕන. මේ විදිහට මල වටේම මේ වාගේ පොඩි මැද රවුමක් තියෙන විදිහට ඉතුරු ටික ඔක්කොම ඔයා කලර් කරන්න රතු පාටින්. ඔන්න මම දැන් රතු පාටින් කලර් කරා. ඊට පස්සේ ඔයා මේක කරන්න කහ පාට මේ මැද මේක පෙත්තේ පැත්තම ඒ විදිහට ගන්න මේක කහ පාට ගන්න මේ පෙත්තේ මැද කොටසේ. ඔන්න දැන් මම පෙත්තේ මැද කොටස කහ පාට ගාගත්තා. දැන් ඔයා මාක පෙන් එකක් අරගෙන මේ කහ පාට කොටසේ කැමති විදිහකට ඔයා තිත් ටිකක් තියාගන්න ඕන. මෙන්න මෙහෙම මම ඔන්න තිත් තියලා තියෙනවා. කළු පාට මාක පෙන් එකේ මෙන්න මේ විදිහට. ඔයා මේක පෙත්තේ දෙපැත්තෙම ඒ විදිහට තිත් තියාගන්න ඕන. එතකොට දැන් ඔයාලට තියන්න ඕන මෙන්න මෙහෙම අපි සුදු පාට පයිප් ක්ලීන් එකකින් හදාගත්ත පෙත්තයි මේ විදිහට හදාගත්ත පෙති 4යි. ඒ කියන්නේ වට මේ මලට පෙති 5ක් ඕන වෙනවා. ඊට පස්සේ වට ඕන වෙනවා මේ මලේ මැද රේණු. මෙන්න මේ විදිහට තමයි රේණු කළු පාටින් අපි දාන්නේ. එහෙම කරන්දී කළු පාට පයිප් ක්ලීන් එකක් ගන්න. මේ මල් කොටසක් ඔයා කපාගෙන මෙන්න මෙතනින් අපි චුට්ටක් අල්ලගෙන මේක සම්පූර්ණයෙන්ම පුච්ච ගන්න ඕන. මේ විදිහට ඔයා මේක පොඩි කොටසක් මෙහෙම ඉතුරු කරගෙන මේක සම්පූර්ණයෙන්ම ඔයා පුච්ච ගන්න. මේක කම්බිය පේනකම් ඔයා පුච්ච ගන්න ඕන. මෙන්න මේ විදිහට පුච්චගෙන මේ වගේ කොටස් ඔයාට උවමනා වෙනවා. කොටස් 3ක්. මෙන්න මේ විදිහට ඔයා කොටස් 3ක් මේකෙන් හදාගන්න. ඊට පස්සේ ඔයාට මේකට මණිපත්‍ර හදාගන්න ඕන. මේ මණිපත්‍රය හදාගන්නේ ඔයා කොළ පාට පයිප් ක්ලීනර් මේක මණිපත්‍ර අපි ගන්නවා 4ක්. ඔයා කොළ පාට පයිප් ක්ලීනර් එකක් අරගෙන මෙන්න මේ විදිහට කොටසක් අරගෙන මේ පොඩි කොටසක් ඉතුරු කරගෙන මේක මේ විදිහට අරගෙන මේ කොටස මේකට නමලා මේ දිග කොටස මෙන්න මේක ඇතුලෙන් ඔයා දාන්න. ඊට පස්සේ ආපහු ඔයා මේක මේ විදිහට දාලා ඔයා මේ විදිහට මේ මණිපත්‍රය හදාගෙන මෙන්න මේ මුදුන ඔයා පොඩ්ඩක් පුච්ච ගන්න ඕන V shape එක පේන විදිහට. මේ විදිහට ඔයාට මණිපත්‍රය ඔයා හදාගන්න 3ක්. ඔයා ඊගාවට කරන්න ඕන මේ මණිපත්‍රයේ මැදට අපි පොඩි රතු පාට පයිප් ක්ලීනර් කැල්ලක් තියෙනවා. පොඩ්ඩක් වෙනස් මණිපත්‍රයක් හදන විදිය. මෙන්න මේ වගේ පොඩි කොටසක් ඔයා හදාගන්න ඕනේ. මේ මණිපත්‍රයේ මැදින් තියන්නේ. මේ කපාගත්ත මේ රතු පාට පයිප් ක්ලීනර් එකේ පොඩ්ඩක් මුදුන ඔයා පොඩ්ඩක් රත් කරගන්න. කම්බිය පේන විදිහට නෙමෙයි සාමාන්‍ය විදිහට. ඊට පස්සේ ඔයා මේක මේ මණිපත්‍රයේ මැදට තියලා ඔයා මේ පොඩි කැල්ල අලව ගන්න ඕන. ඔයාට අද වෙනස්ම විදිහට තමයි මේ මල හැදෙන හැටි දකින්න හම්බ වෙන්නේ. මේක මම දන්නේ නැහැ ඔයා දැකලා තියෙනවද නැද්ද කියලා. ඒ කොහොම වෙතත් ඔයා අද බලන්න මේ මල හැදෙන හැටි. මෙන්න මෙහෙම මම මේ මණිපත්‍ර ටික මැද කොටස හදා ගන්නවා. ඔයාට මේ මල හැදුවට පස්සේ මතක් වෙයි මොකද්ද මේ මල කියලා. ඔයාලා හැමෝම දැකලා තියෙන මලක් මේක. මම මේක අපේ කෙනෙක්ම දැක්කේ මම අවසානයේත් මේක අලවනවා. මෙන්න මේ විදිහට ඔයාට මේ මණිපත්‍ර 4 දෙන්නේ. ඊට පස්සේ අපි දැන් මල සෙට් කරන්න ඕන. දැන් අපි මල සෙට් කරගමු. ඉස්සෙල්ලාම මම මෙන්න මේ රේණු ටික මේ කම්බියට තියලා ගම් ටේප් කරගන්නවා. ගම් ටික ගන්න අනිවාර්යෙන්. ඊපස්සේ මේක
මම මේකේ මග දුරයි ගම් ටේප් කරන්නේ. මොකද මේ කම්බි මම කලින් ගම් ටේප් කරලා තිබ්බේ. ඒ නිසා මේ විදිහට. ඊට පස්සේ යා මේ පෙති ටික මේකට සෙට් කරන්න ඕන. පෙති මේ අග ඔයා ගන්න ගමු. මේ විදිහට ගම් ගාලා. මෙන්න මේ විදිහට අපි පෙති හතරම අලව ගන්න ඕන. ඔන්න මම අවසාන මලේ පෙත්ත අලවන්න යන්නේ. ඔයාට මතක් වෙන්න ඕන දැන් මේ මල. ඔයාට මතකද අපි ඉස්කෝලේ යන කාලේ මේ මල් ගස් යටින් යද්දී මේ මල් ඇහිඳලා අපි පොත ඇතුලේ දාගන්නවා මේකේ මල් වල පෙති. මතක් වෙන්න ඕන ඉතින් දැන්. මේ විදිහට ඊට පස්සේ අපි මේකේ මණි පත්‍ර ටික අලවන්න ඕන. මේ මල පිපෙන්නේ ලංකාවේ අවුරුදු කාලෙට. අප්‍රේල් මුල වාගේ කොහොමද මැයි වාගේ වෙනකම් මෙන්න මේ මල පිපෙනවා. ඔයාලට මේ මලේ මණි පත්‍ර ටිකත් ඇලුවට පස්සේ මතක් වෙයි මොකද්ද මේ මල කියලා. මේ මලට එක එක නම් කියනවා ලංකාවේ. ඔයාලගේ පැත්තේ මොකද්ද මේ මලට කියන නම? මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරලා යන්න. ඔයාලා කියන නම මොකද්ද කියලා. ලංකාවට විශේෂ මලක් මේක. අනිත් රටවල තියෙනවා. අත ලංකාවේ අපිට ටිකක් විශේෂයි මේ මල. මේ විදිහට තමයි ඔන්න මල තියෙන්නේ. ඔයාට මතක් වෙන්න ඕන මේ මල. ඉස්සෙල්ලාම කොහා එහෙම ඇවිල්ලා වහන්නේ මෙන්න මේ මල් තියෙන ගස්වල. මෙන්න මේ විදිහට. මේ තමයි පල්ලෙහාන් තියෙන මේ විදිහට. මෙන්න මල් පත්‍රයේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්න ඊළඟ රට අලුත් මලක් කියලා දුන්නා. ඉතින් හදන්න මේ මල. අලුත් මලකින් මම ඔයාලව මුණ ගැහෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක්.